ආදරේ කොන්දොස්තරගේ රුපියලයි සමානකම්. පස්සෙයි තේරුණේ. ඔයත් ටයර් සංස්ථා හන්දියෙන් නගින්නකො කොහේ හරි 154 විශේෂේ නගින්නකො බස් එකේ. බස් ගාස්තුව 29 නම් 30ක් දෙන්නකො කොන්දොස්තරයා ජීවිතේට රුපියල දෙන්නේ නැහැ. බස් එකෙන් බහිනකම් අපේ හිත කියනවා රුපියලක් ඉතුරුයි ඉල්ලපන්. ලැජ්ජාවට අපි ඉල්ලන්නෙත් නැහැ. කොන්දොස්තරයා රුපියල දෙන්නෙත් නැහැ. ඌ එහෙට යනවා ගල් කිස්ස කිය මෙහෙට යනවා ගල් කිස්ස රුපියල දෙන්නේ නැහැ ජීවිතේට. නේද? හැබැයි මම ඔය අත්තන්ට දහම් කරුණකුත් කියලා දෙන්නම්. ඒ රුපියල නොදෙන එකේ විපාක යාට. නේද? ඒවා සසරෙදි ගෙවන්න වෙනවා. මට ඊයේ පෙරේදා කොන්දොස්තර කෙනෙක් කෝල් එකක් දීලා කියන හාමුදුරනේ මම ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් ඇහුවා සිරස ටීවී එකේ සිරස රේඩියෝවේ සනරාමරසේවනේ ඔබ වහන්සේ කියපු කතාව මං එදා ඉඳන් කලින් දවසේ මාරු සල්ලි සාක්කුවේ දාන් යනවලු. මොකද සසරේ මට එක එකාට ණය ගෙවන්න ඕනේ නෑලු. ඒ නිසා මම මාරු සල්ලි දාන් යනවලු ගානට බේරනවලු. මොකද මමම කියපු බණක් අහලා. මිනිස්සුන්ගේ පින්වත්නි රුපියලටත් සාධාරණයක් කරන්න.